පුද්ගලික තරහක් නැහැ. පළමුවෙන්ම අපිව හදලා තියෙන්නේ මගේ අම්මයි තාත්තයි අපිට අයිති නැති කිසිම දෙයක් හොරකම් කරන්න නැති වෙන්න. මගේ තාත්තා අගමැති වෙලා හිටියා, අම්මා අගමැති වෙලා හිටියා. මම දැක්කා ඒගොල්ලෝ ජීවත් වෙච්ච හැටි. සමහරව දැන් අපිට බයිනවා රදලියෝ කියලා. හැබැයි අපේ රදල බූදලේ ඔක්කොම මගේ තාත්තයි අම්මයි දුන්න රටට. තාත්තා අපේ අක්කර 450ක ඉඩමකුයි අපිට තිබුණ එකම ගේ කොළඹ රොස්මිට් ප්ලේස් එකේ ගෙදර ගස් තියලා 450ක ඉඩමක් විකුණලා නුවරඑළිය තිබුණ අක්කර 20ක ඉඩමක් විකුණලා තමයි 56 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මුදල් දුන්නේ. පක්ෂයට වෙන කවුරුත් මුදල් දෙන්න ඒ වෙලාවේ මුදලාලිලා හිටියේ නෑ. හිටපු අය UNP එකට සහයෝගය දුන්නේ. පක්ෂ දිනුවෙත් ඒ සල්ලි වලින්. ඒ රදරයන්ගේ සල්ලි වලින් ඒ ඔක්කොම විකුණලා. ඊළඟට අපේ අම්මා ඉඩම් ප්‍රතිශාස් කරන පනත ගෙනල්ලා අපිට තිබුණ අක්කර 3000ක්ම ආණ්ඩුවට දුන්නා. අපිට ඉතුරුනේ අක්කර 200යි. දැන් අපි ජීවත් වෙන්නේ 200 විකුණලා දැන් තියෙන්නේ මට අක්කර 35යි. අක්කටයි මටයි දෙන්නට තියෙන්නේ අක්කර 100කට අඩු ගාණක්. ඒව විකුණලා ඉවරලා හොඳට ඉන්වෙස්ට් කරලා මුලේ ඇති විදියට අපි ඒකෙන් ජීවත් වෙනවා. මගේ ළමයි දෙන්නයි මමයි ජීවත් වෙන්නේ එහෙමයි. මගේ ළමයි දෙන්නට ඉගෙනුවෙත් ලෝකයේ තියෙන හොඳම විශ්වවිද්‍යාල අතරින් දෙකකට ඇරියෙත් ඒවා හුඟක් ගණන් ඒවට වියදම් කෙරුවෙත් ඉඩම් විකුණලා. දැන් මං ජීවත් වෙන්නේ විකුණ ඉඩම් වලින් හම්බ වෙච්ච මුදල් ඉන්වෙස්ට් කරලා එකෙන් හම්බ වෙන එකෙන්. ඒ මං තනියම ජීවත් වෙනවා නෙමෙයි කීයක් හරි අතර හම්බ වෙච්ච ගමන් පුළුවන් තරම් දුප්පත් මිනිස්සුන්ට මම බෙදනවා. ඒකත් කරනවා. මගේ සේවකයින්ට පුළුවන් තරම් සලකනවා. ඉතින් ඒ වාගේ අපි කරන්නේ මොකද අපිට උගන්ලා තියෙන අපේ දෙමෝපියෝ අපි අනුන්ට කරන්න ඕනේ කියලා. අපිට කියලා නැහැ. ඒක විශේෂයෙන් ඇත්තටම මට නම් මතක නැහැ තාත්තවත් අම්මවත් වචන වලින් කියනවා. හැබැයි ඒගොල්ලෝ කරනවා අපි දැකලා තියෙනවා. ඒක අපේ ඔළුවට සහ හදවතට ආවා. අපි රටේ ඉන්න අපිට වැඩි අඩුවෙන් තියෙන ජනතාවට අපි සේවය කරන්න ඕනේ කියලා. ඒක කරනවා. දැන් මම දේශපාලනෙන් තීන්දුවක් අනුව අයින් වෙලා තියෙනවා ක්‍රියාකාරී දේශපාලනෙන්. නමුත් මට නිකන් ඉන්න බෑ කොයි වෙලාවෙත් මම එක ව්‍යාපෘති කර මේ නැති බැරි අයට උදව් කරන එක තමයි කරන්නේ. සහ තරුණ නායකයෝ ගොඩනගන එක ඒ වගේ දේවල්. ඔබතුමීගේ වීර්යය ඔබතුමී තාත්තා වීර්යය කියනවා. ඇයි තාත්තා වීර්යය කියන්නේ? ඒ තාත්තා කරපු දේවල් දැකලා. විශේෂයෙන්ම එයා ඉපදිච්ච පන්තියයි එයා එතනින් ඉවත් වෙලා තනි තීන්දුවක් උඩ. එයාට කවුරුත් ගෑනුවේ නැහැ. තනි තීන්දුවක් උඩ. එයාගේ තාත්තා টොප් රදලෙක්. එතනින් අයින් වෙලා එයාගේ තාත්තා එක්ක එයා හැදුනේ. එතනින් ඒ ක්‍රමයෙන් අයින් වෙලා ඒ පන්තියෙන් අයින් වෙලා එයාගේ පන්තියට හාත්පසින් වෙනස් කට්ටියකට උදව් කරන්න මේ කරපු පුද්ගලෙක් එයා. බොහොම අසම පුද්ගලෙක්. බොහොම ටික දෙනා ඉන්නේ ලෝකේ තමා හොඳට වත්කම් ඇතුව ජීවත් වෙලා ඒවා සියල්ලට පයින් ගහලා ඒවා අනිත් අයට දීලා නැති බැරි අයට වැඩ කරන්න ඉදිරිපත් වෙච්ච අය බොහොම ටික දෙනා ඉන්නේ. ඉතින් මගේ ලොකු ඇඩ්මිරේෂන් එකක් ගෞරවයක් තියෙනවා එවැනි පුද්ගලයින්ට ඒ කරපු දෙයට. සහ තාත්තා බොහොම උණුසුම් හදවතක් තියෙන පුද්ගලයෙක්. උගත් සහ හුඟක් දැනුමක් තියෙන කෙනෙක්. එයා කතා කරනකොට මම කට අරගෙන අහගෙන ඉන්නවා. මොකද තාත්තා නැති වෙනකොට මට අවුරුදු 14මාරයි. ඉතින් හොඳට තේරෙන කාලේ. මේ ඉතින් ඔක්කොම පුද්ගලයෙක් හැටියට මම ගරු කෙරුවා.